ආදරෙන් පිළිගන්නවා අදත් ඔයගලන්ට මගේ channel එකට. අද මම ඔයගලන්ට අරගෙන ආවේ අපිට හුඟ දවසකට පස්සේ වැස්සක් වැටුණා. ඉතින් ඒ වැස්සකට පස්සේ මගේ ගෙවත්තේ තියෙන සුන්දරත්වය කොහොමද කියලා බලන්න තමයි මම අද මේ වීඩියෝ එක ඔයගලන්ට අරගෙන ආවේ. මේ දවස්වල අපේ වැට දිගට පිපිලා තියෙන්නේ මේ සුදු පාට අයිරිෂ් මල්. හරිම ලස්සනයි බලන්න කියලා නිම කරන්න බෑ ඒ තියෙන සුන්දරත්වය. මේ රෝස පාට මල් විශේෂයට මම ගොඩාක් ආසයි. ඒ මලේ හැඩය වගේම එයාගේ ලස්සන පාට සංකලනයට මම ගොඩාක් කැමතියි. ඉතින් අදත් ලේසි තවත් මල් විශේෂයක් තමයි රෝස පාටත් මල් ළඟ 4ක් තියෙනවා. හොඳ වැස්සකට පස්සේ කහ පාට රෝස මලුයි, රතු පාට රෝස මලුයි ගහ පිරෙන්න දෙන්න පටන් ගන්න තියෙනවා. මගේ රසු පාට රෝස ගහ ළඟ තියෙනවා ජෙරනියම් පැල ටිකක්. මම යාළුව ඇත්තටම නඩත්තු කරලා නැහැ. ඒ වුණාට එයත් බලන්නකො ලස්සන මල් පොකටක් මට දීලා තියෙන හැටි. මම ඉස්සරහට පෙන්නන්නම් එයාලව කොහොමද මම නඩත්තු කරගන්නේ පස් මාධ්‍ය අලුත් කරලා කියලා. ඔන්න කහ පාට වතුර පිපෙන අයිරිෂ් මලුත් පිපිලා තියෙනවා. එයාත් දැන් මේ දවස්වල ගහ පිරෙන්න මල් දෙනවා. ගොඩක් අය ආස කරන තවත් මලක් තමයි මේ සුදු ලිලි කියන්නේ. ඔන්න එයාත් දැන් නොවැරදීම මල් දෙන්න පටන් ගන්න. කතා කරනවා මගේ දිහා බල බලා හිරිමල් හිතේ නැවතිලා ඉන්නටම දෙවිතුරා හදවත ඉතිරි ඉතිරි ගලන මේ හැඟුමතෝ ආදරේ. කෂාව්වකට පිච්චිලා තියෙන මේ ගස් කොළන් ලොකු වැස්සකට නෙමෙයි පුංචි වැස්සකට උනත් පුළුවන් ප්‍රබෝධමත් කරන්න. ඉතින් ඒ තමයි මේ ගෙවත්තේ තියෙන අපූර්ව සුන්දරත්වය අපිට කියාපාන්නේ. ඉතින් මගේ ගෙදර මේ දවස්වල මේ පිපිලා තියෙන මල් අවසරට ගොඩාක් මැලිවිලා තිබුණා. මේ ගිය වැස්සට තමයි මේ විදියට ලස්සනට ඒගොල්ලෝ hina වෙලා ඉන්නේ. අපේ ජීවිතත් මේ වගේ නේද? පුංචි වැස්සකට පුළුවන් අපිට මේ නියං කාලේ නැති කරලා ලස්සන ප්‍රබෝධමත් දවසක් වසන්ත කාලයක් අපිට අරන් එන්න. ඉතින් මල් හිටවන ඔයාලගේ හිතුත් මල් වගේම ලස්සන ඇති කියලා මං හිතනවා. මේ වගේ ලස්සන මල් ගොඩාක් ඉස්සරහට මගේ ගෙවත්තේ පිපේ. ඉතින් මේ වගේ විවිධ පාට විවිධ හැඩයන් තියෙන මල් හිටවන්න තමයි මම නම් කැමති. ඉතින් ඔයාලා කොහොමද කැමති? ඔයාලා කැමති නැද්ද මේ වගේ වෙනස් විදිහේ මල් හිටවන්න? මගේ ගෙදර තියෙන සමහර මල් වර්ග වල ඇත්තටම නම් පවා මට ඇත්තටම අමතකයි. මොකද ඒ තරම් මම විවිධ සංකල්පයෙන් යුතු මල් හිටවන නිසා. මේ වදපැලේ මම අලුතෙන් ගත්තේ. මම යාගේ පාටට තමයි ගොඩාක් කැමති. ඒ වගේම තවත් මල් පැලයක් තමයි මෙන්න මේ තියෙන්නේ. යාගේ පාට, යාගේ කොළවල පාට හරිම ලස්සනයි. ඉතින් දැක්ක ගමන් ඕන කෙනෙකුට හිත යන තවත් මල් විශේෂයක් තමයි මේක. ඉතින් මේ දවස්වල පිපිලා තිබුණේ මේ මල් වර්ග ටික විතරයි. ගසානියවලත් දැන් වෙන්නේ මේ විදිහට ලස්සනට මල් පිපෙන්න පටන් ගන්න තියෙනවා. මල් ළඟ පාට 3ක් තියෙනවා. ඉතින් වීඩියෝ වලදී මම එයාලගේ ලස්සන වීඩියෝස් ටිකක් ඔයගලන්ට අරගෙන එන්නම්. මං දැන් ඔයගලන්ට වීඩියෝ එකෙන් තව අලුත් දෙයක් ඉදිරිපත් කරනවා. ඒ තමයි මං ඔන්ලයින් ඕඩර් කරා ලස්සන පැල වගේක්. පැල කිව්වට මම සකලන පැල ටිකක් තමයි ඕඩර් කරේ සහ කඩුපුල් විශේෂයක්. මට අවශ්‍යතාවය තිබුණා මේක ඒගොල්ලෝ එවලා තියෙන විදිහ ඔයාලට පෙන්වන්න. විශේෂයෙන් අපිත් එක්ක මල් විකුණන යාළුවොත් එකතුලා ඉන්නවනේ. ඉතින් මල් විකුණන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මෙයාලා මේ පැක් කරලා තියෙන විදිහ ගැන පුංචි අවබෝධයක් ගන්න. හරි ලස්සනට ඒගොල්ලෝ පැකින් කරලා තිබුණා. ඒ වගේම කියන්න ඕන මේ මිලදී ගත්ත හැම පැලයකම නම සඳහන් කරපු ටැග්ස් පේලියක් මට එවලා තිබුණා. ඉතින් අපිට හරි ලේසි ඉදිරියට ඒ පැලේ ටැග් එක අපි පෝච්චි ඇතුළටම දැම්මහම අපිට ඒ නම මතක හිටිනවා. අපිට ඕන වෙලාවක හුවමාරුවකට හරි විකුණන්න හරි අපි දැන් නම දන්නවා. මොකද ටැග් එකක් අපි ළඟ තියෙනවනේ. ඒ වගේ මේගොල්ලෝ ලස්සන කාඩ් එකක් වගේ ඩිස්කවුන්ට් කරපු පුංචි කාඩ් එකක්. ඒක ඇත්තටම පෝස්ට් කාඩ් එකක් වගේ. ඒක ඒගොල්ලන්ගේ ඩීටේල්ස් දාලා මට ලස්සන ඒ කාඩ් එකකුත් මේ ඕඩර් එකේ එවලා තිබුණා. ඉතින් මේ විදිහට ඕඩර් කරපු පැල කිහිපයක් මම වීඩියෝ එකට එකතු කරනවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න. ඔයගොල්ලෝ ගොඩක් කැමති වෙයි කියලා මම හිතනවා. ඉතින් මෙතනදී විශේෂයෙන් කියනවනේ මම ගොඩක් සකලන්ට් වර්ග වලට ආසයි. මම කැක්ටස් වර්ග වලට වැඩිය සකලන්ට් වලට ආස.
කැක්ටස් මං ගොඩක් ආස මල් පිපෙන ඒවලට. ඉතින් මේ සක්වලන්ට් වල මේ විවිධ විදිහේ නම් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දකින්න මට ටැග්ස් වලින් හොයාගන්න පුළුවන් නම් ටික මම මෙතන සඳහන් කරලා තියෙනවා. සමහර වර්ග අපිට ගේ මිදුලේ කෙලිම එළියේ හිටවන්න පුළුවන්. සමහර වර්ග අපි ගේ ඇතුලේ තියාගන්න ඕන. කියන්නේ මේ දවස්වල රස්නේ නිසා අපිට මෙයාලව එළියෙන් තියන්න පුළුවන්. නමුත් සීත කාලෙදී මෙතනින් වාගයක්ම වගේ අපි ගේ ඇතුලට ගන්න ඕන. සමහර වර්ග අපිට සීතලටත් ඔරොත්තු දෙන විදිහට සකස් වෙච්ච වර්ග තියෙනවා. ඉතින් මේ වගේ මම ලස්සන පැල වර්ග කිහිපයක් ගත්තා. මම මේ වීඩියෝ එකට එකතු කරන්නේ හරි පුංචි ප්‍රමාණයක්. මීට වැඩි ප්‍රමාණයක් මම මිලදී ගත්තා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මම මිලදී ගත්ත මේ සකලන්ට් වර්ග වලට ගොඩක් කැමති වෙයි කියලා. මම ගොඩක් ආසාවෙන් හිටියේ මේ අන්තිමට තියෙන කඩුපුල් වර්ගයේ මිලදී ගන්න. ඉතින් මම හොයලා තමයි අන්තිමට මට මේ ඔන්ලයින් පේජ් එකෙන් මිලදී ගන්න හැකියාව ලැබුණේ. ඉතින් මම තවත් මගේ ගෙවත්තට එකතු කරපු ලස්සන මල් වර්ග ගොඩාක් තියෙනවා. මම මේ මිලදී ගත්ත මල් ගැනත් ලස්සන වීඩියෝ එකක් ඔයගලන්ට ඉක්මනින් අරගෙන ඉන්නම්. ඉතින් එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ මගේ අද වීඩියෝ එකට කැමති වෙන්න ඇති කියලා. ඔයගලගේ අදහස් මට කමෙන්ට් එකකින් ඉදිරිපත් කරන්න. මගේ වීඩියෝස් වලට කැමති නම් ලයික් කරන්න. channel එකට කැමති නම් subscribe කරන්න කියලාත් මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් මම ඔයගොල්ලෝ හම්බෙන්න එන්න. ඔයගලගේ අදහස් අනිවාර්යෙන් මට ඉදිරිපත් කරන්න. මම සතුටින් මේ හැම අදහසක්ම කියවන්න බලාගෙන ඉන්නවා. එහෙනම් ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක් පරිස්සමෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා.